හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. අද අපි යනවා සිරිපාද. අද මාත් එක්ක ඉන්න කවුද මේ? ශමිල් කයියා. ශමිල් කයියා ඉන්නවා මගේ රත්තරන් යාළුවනේ. ඔයගොල්ලන්ට මතක ඇති මගේ කලින් vlogs වල ඊයේ මේ කක්ක දාන්න ගිහපෙක් කෙනා කක්කි දාලා මේක කාලා පානෙත් ගෑවේ. මේ ඉන්න හිරන්ත අයියා ඉන්නවා. අපි කොහෙද යන්නේ? අපි යනවා සිරිපාදේ. අපි සිරිපාද යනවා. ඉරුෂාන් අයියා ඉන්නවා. අපි කොහෙද යන්නේ? සිරිපාද. වෙන සිරිපාදේ. පස්දෝ යාව. දවස් ගානක අඬා වැඩියාවක. ඔව් දවස් ගානක අඬ වැඩියාවකින් පස්දෝ යාවා. අද උදේ ආවමත් කියනවා මං එන්නේ මට එන්න බෑ. මොනවාද පස්සේ ඔව් ගෙදරට යනකොට පුදිය හිටිය තරම උදාගෙන. ගෙදරට යනකොට බුදි. පාර වැරදුනාද? එකක් වාගේ නෑ. කවදාවත් නෑ. අපි ආවේ ෂෝට් කට් එකට. වෙලාව ඇවිල්ලා 12:51යි. අපි දැන් විනාඩි 10ක් විතර ඇති. විනාඩි 10ක් විතර ඇති. අපි දැන් ඇවිල්ලා මෙතන ඇඳුම් ටික මාරු කරගෙන යනවා. අපි දැම්ම උඩට යන්නේ. අපි කාලානේ යන්නේ ඉරුසන්නේ. කන්න තුනක් නගින්න රතාව රන්නේ. ඒකනේ ප්ලෑන් එක. දැන් මුලින්ම කනවා. නෑ එන මුලින්ම කන කඩේට යනවා. දැකින් විතරයි. හලෝ මගේ රත්තර යාළුවනේ. ඉතින් අපි යනවා සිරිපාදේ. මේ ඉන්නේ පොඩි කරන්න. මේ පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති කලින් vlogs වල පරණ අද්ද පරණ වැසිය පස්සේ දිවේ. vlog 2 වන්නන්න. එපා ඔයි. මිහි වරෙන්. අපි කණ්ඩායම කරතරන් යාළුවනේ අපිට දැන් උඩ නගිනින්ද මස් මාළු කන්න බෑනේ. ඒකින්ද අපි ගත්ත එළවලු කෑම එකක්. මේකේ තියෙනවා පරිප්පු, රතුවල, පොලොස්, බටු මෝජුවක් තියෙනවා. ආයේ කිරිකොස් තියෙනවා. ඉදිරින් බඳන් අපිටරේ. ඉතින් දැන් අපි පිටරේ දාක්කුවේ. දැන් අපි කමු. අපි රේන්කෝට් ගත්ත හදිස්සියවත් ඕන වුණොත් එහෙම මේ ඔයගොල්ලෝ ගෙදර අරමන රේන්කෝට් තියනවා නම් අරන් එන එක හොඳයි. මොකද මේ දවස්වල එනවනම් වහිනවනේ. මේ අරන් එන එක හොඳයි. මොකද මෙහි ගණන් රේන්කෝට් 300යි 350යි වෙන්නේ. උඩට යන්න ගණන් වැඩි වෙනවා. ඒකින්ද අයිස් කැප් රේන්කෝට් හැම එකම ගෙදරින් අරන් එනවා හොඳයි. අපි දැන් රජ මාවතෙන් කරුණා කරන්න පටන් ගත්තා. මේ පැත්තෙන් එනවා නම් බය වෙන්න එපා. වතුර තියෙන ඕන තරම්. පඩි 600ක් විතර ඉඳදී දැන් 600 700ක් විතර ඉඳදී. තව දිනවනේ කීයද? 11000 දින වැඩි නෑ. 11000 දින මම තව මේ වගේ 22ක් විතර නේ තියෙන්නේ මේ වගේ. 22යි. මේ වගේ 22ක් විතර. 22යි. අපිට දන්සලක් හම්බුණා යාළුවනේ. දහියක බිව්වහම අමුතු කික්කයක් ආවා. දැන් අපි යනවා ගැම්මට. බත් දන්සලකුත් තියෙනකෝද අපි කාලා නෑ නැත්තම් කන්න තිබ්බා. අද ටිකක් අර මුණ එක ගත්තම පට්ට තනියයි. පිටා මට රසයි. පල්ලෙහා ඇවිල්ලා එහෙනම රස්නෙයි. රස්නෙයි කියන්නේ මේ ෂර්ට් එක අඳන් ඉන්න පරිසර රස්නේ. දැන් මෙතනින් යා කූල් වෙන්න පටන් ගත්තා මරු. මහන්සියත් අඩුයි. තිබෙන්නේ කොයි දේවත් රස වේවා. මලේ බම්බරු මෙන් පිරවර වැඩි වේවා. අපි සිරිපා කරුණා කරනවා. රත්තර යාළුවනේ. පාරට විශේෂ අවස්ථාවක් පෙන්වන්න ආවේ. පලාවද්දල පැත්තෙන් ඉතින් මෙන්න මේ වගේ හම්බ වෙනවා මේ පේනවනේ. මෙන්න අපේ මෙන්න මේ වගේ අය. ලස්සන කොට එක. මේ ඉන්නේ අපේ මොහොතින් පැටියා. අපි පොඩ්ඩක් මෙතන නතර වුණා. වහින්න ගත්තා හොඳටම. නිල් පාටට මාරු වෙලා ඉන්නේ නිල් කුරුමිට්ට වගේ හැමෝම. කුරුමිට ගිහිල්ලා. කුරුමිට්ට ගියා. අර කළු ගත එක ගියා. ඌ ගිහිල්ලා කොහෙද දන්නේ? අපි 4 දෙනා විතරයි දැන් ඉන්නේ. කාන්තාව කියන්නේ බං කෙල්ලොත් නෙමෙයි. ඕ මද ගෑනු. 30 ගෑනු බිය බං ගෑනු. ඇන්ටිලා. ඇන්ටිලා ඉන්න තැන්වල තමයි ඌ ගැවසෙන්නේ. හොයාගන්න ලේසි මේ පාට ජැකට් එකක් දාගන්න. ඔව්. ඔයාලා දැක්කොත් තමයි කියන්නේ. Meanwhile, අම්මට අවුටු අඩෝ ඒ අහුලා මං එක ලීනියක් මොකද කියනවා ලිහිණී කියලා. අපි අක්කා වන්න ලිහිණී කියමු. අපි කියනවනේ ලිහිණියක් ලිහිණියක් ඊනි කියන එක්කෙනා මෙතනින් පැනලා. ඊනි කියන එක්කෙනා මෙතනින් පැනලා සිරිපාද යන්න දුන්නේ නැහැ කියලා.
කවුද බැලුවේ? ලීනි හරි කවුද කියලා. ලීනි කියන එක. හරි කවුද ඒක බැලුවේ? ලොකුවේ උඹ. ඉතින් එදරින් කියලා කියන්නේ මේක මෙතෙන්ට. යකෝ මෙතනට. අච්චර දුර ගිහින් බෑ කියන්නේ. ඒක ඉතින් ඔය කියන හපන් කතා කරලා. ඉතින් මේ මැරලා. දැන් කතා කරේ කතා කරා. ඔය කතා කරේ. ඊට පස්සේ ලිහිණි කියලා කෙනෙක් ළමයාත් එක්ක ඇවිල්ලා ලිහිණි කියලා ළමයෙක් කෙනෙක් ළමයාත් එක්ක ඇවිල්ලා ඒ ළමයා මෙන්න මේ ගහකට මොකක් හරි කරන නැගලා මේ ඒ කියන්නේ ඒ ළමයාම ආපු පල්ලෙහාට රෙදි ගේන්න හරි මොකක් හරි කියලා. ඒ ළමයා මේ ගහ උඩ නැගලා ඊට පස්සේ ඒ ගහෙන් මේ අම්මා ඇවිල්ලා බාර බේර ගන්න ළමයයි මෙයයි දෙන්නම වැටිලා මෙතන. එහෙම ගොඩක් කට්ටිය වැටලා තියෙනවා. දැන් උඹ ඕක දැම්මට පස්සේ උඹ ඕක දැන් ඔය වීඩියෝ එක හොම් පිටිප දාපන්. ඕක ඇත්ත විස්තර දන්න එක අරු මට ගෙනල්ලා දීලා පිළිපන්. ඌ කියලා දෙනා ඊට පස්සේ ඇත්ත විස්තර. ඉතින් අත විතර මේ තියෙන මේ තියෙන වීඩියෝස් බෝඩ් එකේ. ආ මේ කියලා කිව්වා. ඔව්. කාටවන් හිටපන් බං. සමන් දෙවිඳු ඔය යාළුවනේ ඔයාලා මේ පැත්තෙන් ආවද වලිග කුල් වෙන්න. වලිග කුල් වෙන්න. මේ පාය අතන හිටියේ වලිග කුලා. මේ ඉන්නේ වල් කුලා. ඔටෝ වල් කුලා. සුදු වරලියා මල. මේ බාන්න රත්තරන් යාළුවනේ අපිට බද්දන්සලක් හම්බුණා. අපි කනවා. අපි කනවා මේ කනවා. දන්නවද? මෙතන උඩ තව දන්සලක් තියෙන කියලා දන්නවද? මාරු. නියම. දල්පත් එක මොකද? අම්මට දිර ඒක සුපිරි. සුපිරිනේ දවල් කෑවට අපරාධේ දවල්ට කෑවේනේ. සල්ලි දීලා කෑවා. දවල් දීලා කෑව අපරාධේ. දන්සල ගැන මොකද කියන්නේ? දන්සල සුපිරි. මොනවද තිබ්බ කණ්ඩ තිබ්බ මොනවද? සෝයා මීට් තිබ්බ සෝයා මිත් තිබ්බා, පරිප්පු තිබ්බා, මිරිස් බෙදල් තිබ්බා, පපඩම් තිබ්බා. ආයේ ගොඩ සම්බෝල. ගොඩ සම්බෝල තිබ්බා. බත් දෙක බත් කහ බත් තිබ්බේ. බත් බත් දෙක කෑවේ. බත් දෙක කෑවේ අපි. සුපිරි. නියමයි. තව කනවා අපේ සිරිපාද නගින්න තිබ්බා. ඔව්. නබ්බේ ගගෙන තිබ්බ. ෂුවර් නෑනේ බැරි. ඔව් දැන් මූට කක්කබර හැදලා මට දැනටත් තියෙනවා. නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඔය වචන භාවිතයේදී මොකක් හරි අර හැංගීම් දැනීම් මතුවලා ඒකම බොක්ක නෝදනොත් පොඩ්ඩක් කැල දෙන්න ඕනවා. උඹ කටනම් බලයන්කෝ. උඹට මම සාපේ කිරුජා. කොල්ලොන්ට බයිනවා. බත් කාලා කොල්ලොන්ට බයිනවා. අතරන් යාළුවනේ වහිනවා හොඳටම. සැලෙනවද වැස්ස කියලා? ජීවිතේට නෑ අපි යනවා උඩටම. වැස්ස බලවරීට තා යන්න වෙන්නේ නෑ. යනවා උඩටම යනවා. අපි වැස්සෙම උඩට යන්න පටන් ගත්තා. ආයේ යන්න යන්නේ මේ වෙලාව 6:26යි. දැන් කලුවර ටිකෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ චොට්ටකින් හොඳටම කලුවර වෙයි. ඒත් කමන්නේ නැහැ බය වෙන්න බොමු කොහොම හරි ෆ්ලෑෂ් ඔන් කරලා හරි ෆ්ලෑෂ් දාලා හරි ඉන්නව සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් එකකුත් දාන්න මේ වීඩියෝ එකට. ඕගොල්ලෝ ඇවිල්ලා ආයේ පලාබද්දල් පැත්තෙන් එනවා නම් ඊට පහ එන්න. ටික උදේ මෙන්න පාන්දර ඇවිල්ලා උදේ 6ට 4ට නගින්න ගන්න. ඔව් අපි කියලා නැකේ එකමාරයි දෙකට විතර ගිහින්. දැන් ෂේප් නේ. දැන් සෑහඳුර කරා මෙහෙම. දැන් ඉනවා බහිනවා. මෙතනින් එහා ආයේ තියෙන්නේ පල්ලම. 60 පැත්තෙන් ආවොත් මේ එක දිගට නගින්නනේ තියෙන්නේ. පලාබද්දල පැත්තෙන් ආවොත් අපිට තියෙන්නේ මුලින්ම කන්දක් ලොකු කන්දක් නගින්න. නැකලා දැන් ආයෙත් බහිනවා අපි චුට්ටක්. ගොඩක් නෙමෙයි. සාමාන්‍ය ප්‍රමාණයක් බහැලා සනිතලා බිමක ගිහිල්ලා ආයෙත් ඊට පස්සේ තමයි සිරිපාඩේට පිවිසෙන්නේ අපි පිවිසෙන්නේ. කියන්න පුළුවන් තව නැගලා ඉවරලා නේද? ඔව් නාදියා. ඔව්. I'm Batman. ඌ බැට්මෑන් නෙමෙයි මමයි බැට්මෑන් ඌ ෆේක් එකේ. Okay. කළු ගඟ මෙතනින් තමයි කළු ගඟ පටන් ගන්නෙ. මේ බලන්න. පේන්නේ නැහැ කළුවරයි. අත්න පැත්තෙන් යනවා. පොඩ පරිස්සමෙන් එන්න කූඩැල්ලන්ට බය ළමයි. ඔයගොල්ලෝ පොඩ පරිස්සමෙන් යන්න කූඩැල්ලන්ට බය ළමයි මේ කැලෑවල රස්සෙන් යනවනම්. යෝ එපා පව් බං. අපි යනවා තා උඩට. පව් වෙදන්න කරේ. මොකද්ද? මේ පව් වෙදන්න කරේ. ඒක කට් කරලා දාන්න. පලාබද්දල පැත්තෙන් එනවා නම් කේස් එක කියන්නේ පලාබද්දල පැත්තේ ඔව් අනිත් එක පොඩ්ඩක් දුර වැඩි. 60 පැත්තට සාපේක්ෂව 60 පැත්තේ කොච්චර දුර තියෙනවද? 7යි ගාන කට ගාන මම හරියට දන්නේ ඒ වගේ තමයි කියන්නේ. ඔව් 7ක් 8ක් වගේ නේ 60 පැත්තේ තියෙන්නේ. කිලෝමීටර. මෙහෙ තියෙන්නේ මෙහෙ 12ක්ද? හරි 12ක් වගේ තියෙනවා. මෙහෙ කිලෝමීටර් 12ක්. ඒ කියන්නේ ඒ වගේ දෙගුණයකට කිට්ටු වෙන්න තියෙනවානේ. ඒ කියන්නේ අපි දැන් හරිනම් අර පැත්තෙන් ගියානම් අපි මහගිරිනගරයට කිට්ටු කරා. ඔව් මේනෝට මහපිටිනවලදී කිට්ටු කළා. අරෙන් කියන්නේ අපිට ඉතින් මෙහෙන් එන්න උමනාව තිබ්බ මෙහි කැලෑ පැත්ත බලන්න. හැබැයි ඇත්ත මේ පැත්තෙන් ආවොත් ලස්සනයි. බලන්න හැබැයි දැන් බලන්න නෑ ලස්සන මොකද දැන් රෑ. දැන් රෑනේ දැන් බලන්න වෙන්නේ නැහැ. ඕගොල්ලෝ එනවනම් උදේ එන්න ඕන. උදේ තමයි කරුණා කරන්න පටන් ගන්න ඕනේ. ඇස්ස දවසට සිරිපා කරුණා කරනවා නම් පොඩ්ඩක් දෙවරක් හිතන්න මේ සපත්තු දාගෙන ඉන්න
මොකද වතුර ඇතුළට ගියාම කිරිකිරි ගාලා මේ වතුර දැන් ඇතුළේ නටනවා. සෙරප්පු දාන් આવොත් ලෙස්සනවා, සපත්තු දාන් આવොත් වැස්ස වෙලා නෑ ලිස්සන්නේ නෑ. ඔය බොරුව කියන්නේ එහෙම ලිස්සන්නේ නෑ නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. ලිස්සන ප්‍රශ්නයක් නෑ ලිස්සුව. ඇයි දැන් දෙපාරක් වැටෙන්න ගියා මොකද? මහන්සියද අමාරුද? පොඩ්ඩක්වත් නෑනේ. දැනෙන්නවත් නෑ. මූණ දැක්කම ගැම්ම පේනවද? මූණේ බයක්වත් තියනවද? බයක් ගෑවිලාවත් නෑ. කනවා මොනාමේ? රොටි නෙමෙයි. සමෝසා. මංගද ෆ්‍රයිඩ් රයිස් කියලා. සමෝසා කනවා අපිට. සමෝසා කනවා අපි කන සමෝසා. මේ තියන්නේ යාළුවනේ ගෙත්තම් පාන මෙතන අම්මට හිරි ගඟ ඉහළට යෑම තහනම් මං හිතන්නේ කට්ටිය උඩට ගිහිල්ලා එහෙම නාන නැති කට්ටිය. කිරිකෝඩුවයි ඉන්නවා නම් බම් මෙතන තමයි මඩුර දාලා. ආන් හරි කිරිකෝඩුවයි ඇවිල්ලා මෙතන ගෙත්තම් කරලා මෙතන පොඩියට තිබ්බට අර 60 පැත්තෙන් යනකොට ලොකුවට තියෙන විදිහට. ඒ වුණාට හරි විදිහට හරි පිළිවෙලට තියෙන මෙතන. සීතලයි. සීතල වතුර. වට්ට සීතල. ආදල්නේ. අර බෑන්ඩ් අපිට සිරිපාද පේන දුර. හරිද අපි යන්න ඕන මෙහෙම නෙමෙයි. මෙහෙම ගිහිල්ලා මෙහෙම වටයක් ගිහිල්ලා අතරින් ගිහිල්ලා එහෙම තමයි යන්න තියෙන්නේ මං හිතන්නේ. අපි ඉන්නේ මෙන්න මෙතන. හැරවිලිපාන අම්බලම ගාව. හැරවිලිපාන අම්බලම මෙතන. ඉතින් අපි 7907ක් ඇවිල්ලා තියෙනවා. තව 11210. එතකොට තව 4000ක් වගේ තමයි තියෙන්නේ. අපිට තව දන්සලක් හම්බුනාම කරතරන් යාළුවනේ. මේකේ තියෙනවා මේ වරිප්පුයි, සෝයා මීටු, මේ ලුණු සම්බෝලයක් තිබ්බා, පපඩම් තිබ්බා. එම්බර මුරුක්කු හම්බුනේද? මුරුක්කු දාගෙන කනවා ඒකට. දීර්ඝ ගමනකට පස්සේ අපි ඉන්නේ දැන් මහගිරිය අපි හුලං කපොල්ල හරිය. මේ හරියට එනවා වට්ට පුලක්. වට්ටේ කපොල්ලන්නේ තියෙන්නේ. මලෝ පේන හරි ඉන්නේ මම. කරුණා කරානේ සිරිපා කරුණා කරානේ. සිරිපා කරුණා කළා. ඔව් ඒ වුණාට අපිට මට උඩමළුවේ වීඩියෝ කරේ නැත්නම් මේ උඩමළුවේ වීඩියෝ කරන්න. ඔව් ඒකින්ද උඩමළුවේ වීඩියෝ කරේ නෑ. අර බලන්න යාළුවනේ ඉර පායාගෙන එනවා. අපිට තීරසේ බලන්න ඉන්න බැරි වුණා. මේ මොකද හොඳටම සෙනග පට්ට සෙනග අද ඉරිදනේ. මේ තියෙන අතරවංගන තැන්. මේ පැත්තට ගියොත් රත්නපුර පාර. මේ පැත්තට ගියොත් කුරුවිට පාර. මේකින්ද හරියට බෝඩ් එක ගහලා දිනවා. හරියට බෝඩ් එක බලලා යන්න આવුත් කවුරු හරි. නැත්තම් අතරවංගේ අපිට මෙතන විතරක් නෙමෙයි. ඔව්. බෝඩ් බලා යන්න. ඔව් මෙතන විතරක් නෙමෙයි අපිට දැන් මොකද්ද උනේ ඉස්සෙල්ලා හම්බුණානේ. ඉස්සරහදී හම්බුණා. තව මෙතන ඉඳලා පඩි 4000 ගානක් විතර නගලා දීදී හම්බුණා ඇන්ටි කෙනෙක්. මෙතන කුරුවිට හැරෙන්න ඕන කෙනෙක් පලාපද්දලට ගිහින්. මොනා කරන්නද එන්ටි හැම වැස්සේද? ඔව් ආයෙන්න. ඒ හින්දා හරියට බලලා යන්න. අපේ අතරන් ආවනේ අන්න යනවා කඩියා. ඔය කඩියා. ශ්‍රී ලංකාවේ ලස්සනම ගත එඩි පොප් ගන්න. බාන්න ලස්සන. එඩි කට් කරනවා. බාන්න ලස්සන පරිසරයක්. බාන්න කොච්චර ලස්සන සුන්දර බලාපැද්දලින් යනවා නම් ඔයාලා අනිවාර්යෙන් දවල් වරුවේ නගින්න බහින්න දාගන්න. රැයට නගිනවා බහිනවා කියන එක අපරාධය. අපි දැන් මේ පල්ලෙහාට බහිනවා. නමුත් බහිනවා කියවට අපිට වෙලා තියෙන දැන් නගින්න. එහෙනම් අපි බහිනවා කියලා කියවට හවු නගිනවා. මට හිතා ගන්න බෑ. අප මේ සිරිපාරේ දැන් මේ බහිනවද? එහෙම නැත්නම් නගිනවද කියලා. යාළුවනේ පාලට රැයද්දී අපිට පෙන්වන්න බැරි වුණා. එන්න මෙතන තියෙන විශේෂ දන. මේ තියෙන චූටි දීසීරාව. අර උඩ ඉඳලා එනවා. අර උඩ ඉන්න දීසීරාව. මෙතනින් මෙන්න මේ ආකාරයට මෙතනින් ලොකු වෙනවා. ඔය විදිහට ලොකු වෙලා මෙතනින් පටන් ගන්න පල්ලු ගන්න. අර ඊයේ පෙන්නපු දන්සල මේ අන්නේ දන්සලෙන්ම අපි දැනගම දවල්ටත් කෑවා. සුපිරි.
11:45ට විතර කිට්ටුවේ 12යිද 12යි අපි දැන් ඇවිල්ලා ආවා මමයි තමල්ගයියයි හිංසරේ ආවා ඉරුෂන් අයියලා අපිට විනාඩි 10 15කට විතර කලින් ඇවිල්ලා පොට්ටි ගස් ගන්නවා පට්ට මහන්සි 3000 years later අපි දැන් එනකොට අපි බැස්සා 12 කීයද 11:40 වෙනකොට බැස්සනේ අපි 11:40 වෙනකොට මායි ශමිල් ගයියයි බැස්සා ඉරුෂන් අයියලා 11:20 වෙන 11 කාල වෙනකොට බැස්සා හිරන්ත අයියේ හිරන්ත අයියට පොඩ්ඩක් සෙන්සර් කරන්න මේ හිරන්ත අයියට පොඩ්ඩක් අමාරුයි කියලා හිමින් හිරන්ත අයියා ආවේ මේ ඒ හිරන්ත අයිය එනකොට 4 විතර වුණා නේ 4ද 5ද 4:00යි 5ට විතර කිට්ටුයි දැන් අපි ඊට පස්සේ තීරණය කරා ගෙදර යන්න නැතුව අද 4 වෙලා මෙහි හෙට යනවා the next day නතර වෙච්ච දරින් ආවෙන්න දැන් අපි යනවා ගෙදර යන කලින් දැන් උදේට කන්න යනවා අපි නතර වෙච්ච තැන ගැන කියන්න මොනවා හරි සුපිරි නේ ඇත්තට මෙතන හයිලි රෙකමන්ඩ් කොහෙද රත්නපුරේ මොකද්ද නම එතන ඉරුජානයි නම් මොකද්ද එතන නතර වෙච්ච තැන දෙල්ගොඩ වලව්ව කියන ප්ලේස් එක සුපිරි වට හයිලි රෙකමන්ඩ් You are my sunshine, my only sunshine. Mari kita ngalu nih rantai ini di rantai budi. Abi kan kita ada rantai ngalu nih. Abi kita ada. අද ගමන කොහමද? කියන්න ඉතින් සිරිපාද ගමන සුපිරි නෙවෙයි කියන්න. මං ආව 2023 ගියාට පස්සේ මේ දැන් ගියේ අවාරේ ගිය අවුරුදු යන්න බැරි වුණා. මේ මගේ හතරවෙනි සිරිපා ගමන. සුපිරිද? හොඳයි. සුපිරි. සෙනග නේඩි කරා. නැක්ක පළවෙනි කතාව. රත්නපුරේ නේද? රත්නපුරේ නේද පළවෙනි කතාව. හොඳයි. අකුල් දෙනවා. සෙනග හිටියා. හොඳයි සෙනග. ඇති. හිරන්තයි ට්‍රිප් එක කොහමද? සුපිරි නේ. ආතල්ලේ සුපිරි. COR කොර. ගමන සුපිරි අනායලඩන්න කියලා තමයි සුපිරිම සේරගෙම ඊය තමයි සුපිරිම ඔය මාන්සේ හිටියා ඉතින් බකාන්සේ පතරයි කියලන්න අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නෝ හැමෝම වෙන ගොඩක් ස්තුතියි එන්න බෑ කියලා මට කියන්නකෝ එන්න බෑ කියපු මල්ලේට දැන් මොකද හිතේ සුබේ එනවා ලබන පාර කොරෙඩියා යත් ඉතින් මගේ රත්තරන් යාළුවනේ මම vlog එක නතර කරන්න මෙතනින් මම මේ පාර්ට් දෙකකට දැම්මේ මොකද මේක දිග හින්දා vlog එක දිග හින්දා තමයි පාර්ට් දෙකකට දැම්මේ මෙතන ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා vlog එක කකුල් දෙකත් එදවපට ඔව් අරුට සින්දු කියන්න බෑ ඌ කියනවා ඒකට කමන්නේ ඒකට දැන් අපිට සින්දු කියන්න බෑ තමයි හරි හරි පල්ලෙන් කමෙන්ට් දාන්න එපා තොට කියන්නත් බෑනි කියලා හරි හරි මම එහෙනම් ගෞරව විසරණයි කඩවල නින්නේ නේද වීඩියෝ ඔන් කරලා නෙමෙයිනේ මම කරලා තියෙන්නේ මන්දරංග භූමියේ එම්බැල්ල සිංහල සීවලී නුඹ මන්දරෙන් හිත වෙලා ගියේ මන් සිංහයාට බයයි නම් ගියේ